KTV. කොරියන් විභාගයේ දවසට බය නොවි කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර topics.com. සාදරයෙන් පිළිගන්නවා හැමෝම කතා TV YouTube channel එකට. ඉන්දියාව සහ පාකිස්තානය කියලා කියන්නේ දකුණු ආසියාවේ තියෙන ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යයන් දෙකක්. හැබැයි මේ රාජ්‍යයන් දෙකම නිරන්තරයෙන්ම අලුත් ප්‍රවෘත්ති වාර්තා කරනවා. මේ දෙගොල්ලෝ අතර තියෙන විරසකය එහෙම නැත්නම් අර්බුදය කාලෙන් කාලෙට නැවත වතාවක් ඉස්මතු වීමත් එක්ක ලෝකේ පුරා පුවත් මවන කතා බහක් බවට ඉන්දියා පාකිස්තාන අර්බුදය පත් වෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටත් මේ කියන අර්බුදය අද වෙනකොට ඇවිල්ලා තියෙනවා කියන එක ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවා. ඉන්දියාව රටක් විදිහට පාකිස්තානය තුල ක්‍රිකට් ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි පාකිස්තානයත් යම් යම් අවස්ථාවලදී ඉන්දියාව තුල ක්‍රීඩා කිරීමට Tamanගේ අකමැත්ත පළ කරනවා. කොහොම වුණත් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළේ නම් ඉන්දියාව කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න ලොකුම බලවතා නිසා ඉන්දියාවට ඕන විදිහට තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු දේ අද වෙනකොට නිර්මාණය වෙන්නේ. ඉතින් ඉන්දියා පාකිස්තාන ක්‍රිකට් අර්බුදයේ ඇතුළේ නම් අනිවාර්යයෙන්ම ඉන්දියාව ජයග්‍රහණය කරනවා. ඒ වගේම අපි අද ඔයාලට කියන්න යන්නේ මේ ක්‍රිකට් සහ න්‍යෂ්ටික අවි අතර යම්කිසි ආකාරයක සම්බන්ධතාවයක් තියෙනවා කියන අපූර්ව කතාවක්. කතාව අහපු ගමන් ඔයාට හිතෙන්නේ තක්කාලි බෝල්ටනයි වගේනේ. කිසිම සම්බන්ධයක් පේන්නේ නැහැ. ඒ වුණාට එහෙම සම්බන්ධ වුණ තැනක් ඉතිහාසයේ තියෙනවා. 1987 දී ඉන්දියානු පාකිස්තාන දේශසීමා අර්බුදය උත්සන්න වෙලා තත්ත්වය උණුසුම් වෙනවා. ඉන්දියානු පාර්ශවය දේශසීමාවට ලක්ෂ ගාණක් හමුදාවක් ඇඳවනවා. පිපිරෙන්න නියමිත කාල බෝම්බයක ඔරලෝසුවේ කටු කැරකීම ඒ විදිහට ආරම්භ වෙනවා. දේශසීමාව ආසන්නේ මේ සියල්ල සිදුවෙද්දී 1987 පෙබරවාරි 21 වෙනිදා පාකිස්තාන ගුවන් හමුදාවට අයත් යානයක් දිල්ලි ගුවන් තොටුපළ වෙත ළඟා වෙනවා. මේ යානයෙන් එන්නේ වෙන කවුරුවත් නෙවෙයි. එවකට පාකිස්තාන ජනාධිපති ජනරාල් සියා උල් හක්. මහා පරිමාණ යුද්ධයක් දේශසීමාව කැකෑරමින් තියෙද්දී සියා උල් හක් දිල්ලියට එන්නේ මේ වෙලාවේ ඉන්දියාවේ ජයිපූර් වල යන ඉන්දියා පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගය නරඹන්න. නටන්න තියෙන සියලු නාඩගම් දේශසීමාවේ නටමින් ඉද්දී මේ එකපාර පැමිණෙන අමුත්තා නිසා එවකට ඉන්දියා අග්‍රාමාත්‍යවරයා වුණු රජීව් ගාන්ධි දැඩි අපහසුතාවයකට පත් වෙනවා. මොකද ඒ වෙලාවේ ඉන්දියාව හිටියේ යුද්ධ ප්‍රකාශ කරන්න ඔන්න මෙන්න. ඉතින් Tamanගේ අසල්වැසි නායකයා එහෙම නැත්නම් Taman එක්ක යුද්ධය කරන්න ඔන්න මෙන්න ඉන්න නායකයා එකවර පැමිණීමේදී ඔහු ගුවන් තොටුපළේදී පිළිගත යුතුද නැද්ද කියලා ප්‍රශ්න ගොඩක් ඉන්දියාවට මතුවුණා. කොහොමෙන් හරි ගාන්ධිගේ උපදේශකවරු ගාන්ධිට ඒත්තු ගන්නනවා සියාඋල් හක්ව පිළිගන්න ඕනේ කියලා. මේ පිළිගැනීමේදී ගාන්ධි සහ සියාඋල් හක් අතට දීමේදී සිනාමුසු මුහුණකින් සියාඋල් හක් ගාන්ධිට කියනවා ගාන්ධි මහත්තයෝ පාකිස්තානයට පහර දෙන්න අවශ්‍ය නම් ඔබට එය කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඊට පස්සේ ලෝකයට අමතක වෙයි ජෙනිසිස් ખાન හලකු ખાන්ව. ඊට පස්සේ ලෝකයට මතක හිටින්නේ සියාඋල් හක් සහ රජීව් ගාන්ධිව. මොකද මේ යුද්ධය සාම්ප්‍රදායික යුද්ධයක් වෙන්නේ නැහැ. මේක න්‍යෂ්ටික යුද්ධයක්. මේකෙදි පාකිස්තානය නැත්තරම නැති වෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ මුස්ලිම්වරු ඉතුරු වෙයි. නමුත් ඉන්දියාවේ සහ මුලින්ම විනාශ වීමත් එක්ක හින්දුන් ලෝකෙන් නැති වෙලාම යයි. බලන්න මේ ප්‍රකාශය කොයිතරම් දරුණු ගණයේ ප්‍රකාශයක්ද කියලා. විනාඩි කිහිපයකදී වුණු සියාඋල් හක් සහ ගාන්ධි අතර මේ වචන හුවමාරුව ඉන්දීය නායකත්වය පුදුමයට පත් කරනවා. අධිතක්සේරෝ සහ යුද වීරයන් හිටපු ඉන්දියානුවන්ට නැවතත් බුද්ධිය ලබා දෙන්න මේ වචන ටික ප්‍රමාණවත් වෙනවා. ඊළඟ දවසේ ගාන්ධි සහ සියාඋල් හක් රාත්‍රී භෝජනයක මුණ ගැහිලා දෙපාර්ශවයේම එකඟ වෙනවා දේශ සීමාවෙන් 80000 ගානේ සෙබළුන් නැවත කැඳවන්න. ඇත්තටම මේ ක්‍රිකට් මැච් එකක් බලන මුවාවෙන් එකපාර ඇවිත් සියාඋල් හක් මූණට දමලා ගහනවා වගේ රජීව් ගාන්ධිට මේ කතාව කියන්න හේතු වෙන්නේ ඇමරිකානු බුද්ධි වාර්තාවලින් පාකිස්තානයට ලබා දෙන අනතුරු ඇඟවීම. මේ වාර්තාවලට අනුව ඇත්තටම ඉන්දියාව ලෑස්ති වෙන්නේ පාකිස්තාන න්‍යෂ්ටික මර්මස්ථානවලට එකවර පහර දෙන්න. මේ මොඩලය ඊශ්‍රායලයේ ඉරාකයේ ඔසිරාක් වලට පහර දුන් ආකාරයට සමාන ආකාරයකින් සිදුවෙන බවට ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් තමයි ඉස්ලාමාබාදය දැනුවත් කරලා තිබුණේ. මේ ඔක්කොම හැබැයි මාධ්‍යයට නිරාවරණය වෙන්නේ නැහැ. මාධ්‍යයෙන් දැනගන්න ලැබෙන්නේ සියාඋල් හක් සාමය වෙනුවෙන් ක්‍රිකට් භාවිතා කරන බව. කොහොම හරි
පොරොන්දුණු විදිහටම 1987 මාර්තු මාසයේ වෙද්දී දෙපාර්ශවයේම තමන්ගේ සීමාවෙන් සෙබළුන් 1,50,000 ගානේ කැඳවනවා. තත්ත්වය එවකට සමනය වීම ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි ක්‍රිකට් සහ න්‍යෂ්ටික අවි සම්බන්ධ වෙන්නේ. එදා ඒ විදිහට පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවති ක්‍රිකට් තරගයේදී අවසානයේ සුබදායි වුණත් අද වෙනකොට දේශපාලනය කියන එක ක්‍රීඩාවට ගාව ගන්න එක කොයි වගේ තැනකද තියෙන්නේ? මේ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. සිලබස් එකත් වෙනස් වුණා අපිත් අලුත් වුණා ඔක්කොම එකට ඒමොකක්දේ කියලා ඔගොලොට හිතන ඇතිනේ ඔන්න අගන්නකොම විස්තරය කියන්න කොරියන් භාෂාව ඉගෙන ගන්න ඔයාට දැන් අපෙන් ඔක්කොම එකට ගන්න පුළුවන් කොරියන් වචන පොත ව්‍යාකරණ පොත ප්‍රශ්න පත්‍ර කට්ටලය මේ සේරම කොබෝ සහ කොරියන්ස ඇප්ස් මගින් හැසිරවීමේ පහසුව ඒ විතරක් නෙවෙයි වචන මතක තියාගන්න නිවැරදිව උච්චාරණය කරන්න පුළුවන් විදියට ඇප් දෙකේම හදලා තියෙනවා රූප සටහන් එක්කම ඉතින් වාට ඒකත් මදි වගේ නම් topics.com එක තියෙනවා. මේක ඔයා ලියන්න ඉන්න එක්සෑම් එක වගේම හදපු සිමියුලේටර් එක්සෑම් වෙබ්සයිට් එකක්. ඔයාට ඒකත් මදි වගේ නම් කොරියන් කී ඇප් එක තියෙනවා ගේම් වලින් ෆන් එක ඉගෙන ගන්න. ඔයාට ඒකත් මදි වගේ නම් visby.lk වෙබ්සයිට් එකට ගිහින් හරි Play Store එකේ visby ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නිවැරදි ආචාර්ය මඩුල්ලක් යටතේ කොරියානු භාෂාව හදාරන්න පුළුවන්. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අපේ ඩියෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔයාට ඒකත් මදි වගේ නම් කවුද යකෝ මේක ස්ක්‍රිප්ට් එක ලියපු එක? හරි කමන්නේ මං කියන්නම්කෝ. මේ හරි අපි ළඟ තියෙනවා කතාවෝ ඇප් එක. මේකෙන් පුළුවන් ඔයාට කොරියන් වචන ටයිප් කර කර චැට් කර කර ඉගෙන ගන්න. තව වැඩ ගොඩායි. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අනේ උඹ යන කොරියන් ගෙදරටලා බුදිය ගනි. FB page එකට ගිහිල්ලා like එකක් දාලා එහෙනම් සෙට් වෙන්නකෝ. වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න. WhatsApp 94 77 14 444 0.4